ත්‍රිපෝෂ ෆැමිලි නමින් ෆේස්බුක් හා ටික්ටොක් පිටුවක් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදේශ් ප්‍රියන් නැමැත්තා විසින් ඔහු සම්බන්ධයෙන් ශයින් 24/7 ඔස්සේ වාර්තා කළ නැරඹුම් වාර මිලියනය ඉක්මවමින් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රවෘත්තියකට එරෙහිව රිපෝට් ගැසීමක් සිදු කර තිබෙනවා. ඊට පාදක වූ සිද්ධිය මෙසේයි. ත්‍රිපෝෂ හාදයා නමින් ප්‍රසිද්ධියට පත් සුදේශ් ප්‍රියන් විසින් පසුගියදා දිට්වා සුළුකුණාටුව මුල් කරගෙන ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට ජනතාවගෙන්ම ආධාර එකතු කර බෙදා දීමේ වැඩපිළිවෙලක් සක්‍රියව සිදු කළා. පසුව ඔහු තම ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝ පටයක් මුදාහරිමින් කියා සිටියේ සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් රැස් කර ඔවුන් සමග සාකච්ඡාවක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම මේ මොහොතේ සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ආර්ථික මට්ටම අඩු වී ඇති බැවින් ඔවුන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද සුදේශ් ප්‍රියන් එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. උපුටා ගැනීම. මම වත්මන් රජයෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. මේ වැඩේදී අපේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට පොඩි බජට් එකක් යනවා. එයාලා ළඟ වැඩ කරන කොල්ල කෙල්ලොන්ට කෑම බීම දෙන්න ඕනි. ඒ හැම දෙයකම අපිට ලයිව් දදා මේ මිනිස්සුන්ගෙන් එකතු කරන්න බෑ. මේ වෙලාවේ හැමෝගෙම පොකට් එක සරු නෑ. බෑන්ක් එක සරු නෑ. එයාලා දුවන්නේ අමාරුවෙන්. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එකතු කරලා මීටින් එකක් තියන්න. මීටින් එකක් තියලා ඒ කන්ටෙන්ට් ක්‍රියේටර්ට බජට් එකක් දෙන්න. අපිට පුළුවන් මේ වැඩේ කැපවීමෙන් කරගෙන යන්න. උපුටා ගැනීම අවසන්. ඒ අනුව වසර 6ක් පුරා ජනතා විශ්වාසනීයත්වයේ දිනු ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස ශයින් 24/7 ශයින් නිවුස් ඔස්සේ අදාළ කොටස ප්‍රචාරය කරමින් සිදු කරන ලදී හුදෙක් වාර්තාකරණයක් පමණයි. එෙහිදී අප විසින් කිසිදු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් අපගේ මතය ප්‍රකාශ කිරීමක් සිදු කර නැහැ. කෙසේ වෙතත් ත්‍රිපෝෂ නොහොත් සුදේශ් ප්‍රියන්ගේ අදාළ ප්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ ජනතාවගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්. එහෙත් අප විසින් එය වාර්තා කළේ කිසිවෙකුටත් මඩ ගැසීමේ හෝ අවලාද නැගීමේ අරමුණකින් නොවන අතර අප විසින් සිදු කළේ ඔහු ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ගෙන යාම හා ඒ පිළිබඳ ජනතාවට වාර්තා කිරීම පමණයි. මන්ද ජනාධිපතිවරයාට වැය කිරීමට සිදුවන්නේ ජනතාවගේ බදු මුදලින් ලබා ගන්නා මුදල් බැවින් ඒ පිළිබඳ දැන ගැනීමට මහ ජනතාවට පූර්ණ අයිතියක් පවතිනවා. කෙසේ වෙතත් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් කූට යටි අරමුණු වලින් තොරව සත්භාවයෙන් සිදු කරන සත්ක්‍රියාවන්ට අකුල් හෙලීම කිසි විටකත් අපගේ පරමාර්ථය නොවන අතර එවැනි සත්ක්‍රියා දිරිමත් කිරීමට ජනතාවාදී ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස ශයින් 24/7 නිරතුරුව කැපවනවා. අප සෑම විටම සිදු කරන්නේ වාර්තාකරණයන් පමණක් බව යළිත් අවධාරණය කරනවා. This is Shine 24/7. ඔබේ ජීවන සටන අපේ ප්‍රවෘත්තිවලට දැනෙනවා. ඔබේ හදකැස්ම අපේ ප්‍රවෘත්තිවලට ඇහෙනවා. Shine News. මැදමාවතේ ප්‍රවෘත්ති විකාශය. Shine 24/7 ශ්‍රී ලංකා. ඔබ වෙනුවෙන් අපි අවදියෙන්